ඒ කිරි කඩ හේලය පරිත්‍යාග කිරීම, කච්චි හේලය පිරිනැමීම, හිලව් චාරිත්‍රය මේ සියලු නම් වලින් සඳහන් වෙන්නේ එකම එක චාරිත්‍රයයි. මේ චාරිත්‍රය තමයි සියලු දරුවන්ට අම්මලා මතක් වෙන අවස්ථාව. සඳමාලි දුවක් මේ ලෝකෙට බිහි වෙනකොට ප්‍රසූතිකාගාරයේදී දරුවගේ අම්මගේ පෙකණිවැල කැපුවට හරියටම දුවක් තමන්ගේ අම්මගෙන් වෙන් වෙන්න පටන් ගන්න පෝරුවගාවදී. එදා ඔක්කාක රජතුමා රජකම් කරන කාලේ සුබ්‍රහ්ම කියන කුල කුමාරයා විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දවස් 7කට පස්සේ නැවත බිරිඳගේ ගෙදරට යනකොට බිරිඳගේ අම්මා හොඳට මඩනවා. ඇයි කියලා ඇහුවම කියනවා දීපු කිරි මතක් වෙලා තමයි මේ අඬන්නේ. කොච්චර කිරි දීලා තියනවද කියලා ඇහුවම මේ අම්මා කියනවා කිරි දුන්න ගාන මතක් කරන්න බෑ. රෙදි කච්චියක් පෙඟෙන්න මම කිරි දුන්නා. කච්චියක් කියලා කියන්නේ යාර 16ක් විතර. මේ රෙදි කච්චියක් පෙඟෙන්න කිරි දුන්නා කියන චාරිත්‍රය නිසා අර කුල කුමාරයා ඒ රෙදි කච්චියක් ගෙනල්ලා මේ මෑණියන්ට පූජා කළ එතනින් ඒ චාරිත්‍රය අවසන් කරනවා. ඇයි මේකට සුදු රෙදිම දෙන්නේ? දුවක් තමයි අම්මා කෙනෙකුගේ හිතේ තියෙන ලොකුම බර. නියමිත කාලයට පෙළවහක් කරලා දුන්නේ නැත්නම් ඒ දුව ගෙදරට නාකි වෙනකොට අම්මලාට මේක කල්පනා කර කර නිවනක් නැහැ. හැබැයි දුව විවාහ වුණාට පස්සේ අම්මට පුළුවන් බණක් භාවනාවක් කරගෙන සිල් සමාදන් වෙලා මේක නිදහසේ ජීවිතේ ගෙවන්න. ඔය සුදුරෙදි යාර 16 අතීත සිංහලයෝ පන්සලට අරගෙන ගිහලා කටින මාසයේ වෙනකොට චීවරේ මහන්න පාවිච්චි කරනවා. ඒක සංඝයා වහන්සේ කෙනෙක්ට පූජා කරාම තමයි දුව බීපු කිරිවල ණය ගෙවෙන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ දස කඩ මස සරි උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරි පෙඟෙන්නට මදි දුවට දුන් කිරි රණින් කිල්ලෝටෙයි ඇමුණු එරං කෙන්දයි රන්ගාපු ගිරයයි තබා කිරි කඩ රෙද්ද පිදුවයි රන් හෙප්පු ගත්තේ ඉහ පිට තබා නිත්තේ මවුට දුන් සත්තේ එදයි කිරි කඩ ලොව පැවැත්තේ සැරසෙන විටදී අද මාදීගෙක යන්ට බිව් කිරි මතක් වෙයි බැහැ මට ඉවසන්ට නැතියෙන් දෙන තිලින සතුටින් අර ගන්ට පිළිගෙන අම්මේ දිවියට ආසිරි දෙන්ට ටික ටික වාතුර අරගෙන පොල් කටුවකට නාවපු ආයුරු සිහි වෙනවා අම්මේ මාට මතකයි කී සින්දු ඔබේ තුරුලේ සිට ජාති ජාති නුඹ අම්මා වේවා මාට ඔන්න ඔහොම කියලා දසමාසයේ කියලා අම්මට වැඳලා සමුගන්න හදන්නේ මේ ලස්සන ගමනක් යන්න. ඔන්න ওই චාරිත්‍රය තමයි අපි හිලව් චාරිත්‍රයේ කිරි කඩ හේලේ කච්චි හේලේ පිරිනැමීම කියලා කියන්නේ.